හරි ළමයි. එහෙනම් අපි ඊළඟට බලමු විෂම භාගයක් කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ විෂම භාග මාතෘකාව වෙන්නේ මෙන්න මේකින්ද. හරිද? අපි හිතමු ඔයාලගේ ගෙදරට හවසට මේ මම දැන් වැඩට යනකොට ගෙදර කවුරු හරි පාන් ගෙඩියක් ගේනවා. හරිද? ඔන්න ඔය පාන් ගෙඩිය මම කොටස් දෙකකට බෙදලා මොකද්ද කරේ? මම හරි සමාන කොටස් දෙකකට බෙදුවා. එතකොට මේක එක කොටසකට මට කියන්න පුළුවන් මොකද්ද? පාන් ගෙඩියේ කොටස් දෙකකට බෙදලා මෙතන මම සලකලා තියෙන්නේ එක කොටසක්. හැබැයි ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් එහෙම මෙන්න මේ වගේ එකක්. හරිද? ඔයාට තියෙන්නේ එක පාන් ගෙඩිය. හරිද? ඒක කොටස් දෙකකට බෙදුවම ඔයාට මේ කෑල්ලක් හම්බෙනවනේ. ඔය වගේ කොටස් තුනක් කොච්චරද කියලා ඇහුවොත් එහෙම ඔයාට ඒ වගේ දේවල් සාමාන්‍ය ජීවිතේ එනවා. හරිද? එතකොට මේ කියන පාන් භාගයව 3ක් කියන එකනේ. හරි. ඔන්න ඔය වගේ එකක් කොහොමද අපි මෙන්න මේ භාග පාඩමේදී කියන්නේ මේ භාගයක් විදිහට ලියන්නේ. මෙන්න මෙහෙමයි. හරිද? අපිට එතකොට ලියන්න පුළුවන් එන්න ඒ වගේ ඒවා 3ක්. කොහොමද? 3න් 2යි. බලන්න. හැබැයි මෙතෙන්න මෙන්න මේ භාගය ගත්තොත් එහෙම මේ අපිට අර කලින් ආපු මේ සාමාන්‍ය භාගයක් වගේ නෙවෙයි. මොකද මෙතන වෙලා තියෙන්නේ? මෙන්න මේ මේ හරය කුඩා වෙලා හැබැයි ලවේ ලොකු වෙලා. එහෙනම් ඔයාට කියන්න පුළුවන් මෙතන මොකද්ද? විෂමයි. අපි අර සාමාන්‍යයෙන් දකින භාග වලට වඩා වෙනස්. හරිද? එහෙනම් මෙන්න මේ වගේ භාග වලට අපි කියනවා මොනකද? විෂම භාග. අපි බලමු මේ වගේ එකක්. අපි ගමු 3. එහෙනම් අනිවාර්යෙන් උඩට ලියන එක නම් මොකද වෙන්න ඕන? අනිවාර්යෙන් මෙයාට වඩා වැඩි වෙන්න ඕනේ. මේ මොකද්ද? දැකපු ගමන් අපිට කියන්න පුළුවන් මොකද? අපි දකින සාමාන්‍ය භාගයක් නෙවෙයි. මේ තියෙන විෂම භාගයක්. හරිද? ඊට පස්සේ ආයේ 10න් 15. ඊළඟට 3න් 7. හරිද? ඔන්න ඔය වගේ ඒවට අපි කියනවා විෂම භාග කියලා. හරිද? මෙන්න මෙතනින් අපිට ඊළඟ එන මාතෘකාව තමයි මිශ්‍ර භාග කියලා කියන්නේ. ඒ කියන්නේ මේ විෂම භාගයක් තමයි අපිට මිශ්‍ර භාගයක් විදිහට ලියන්න පුළුවන් ඉන්නේ. අපි බලමු මේ පින්තූරකුත් ඇඳලා මේ නැත්නම් වලට තේරෙන්නේ නැති වෙන්නේ. අපි බලමු මොකද හරියටම මිශ්‍ර භාගයක් කියන්නේ කියලා. හරි. මිශ්‍ර භාගයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරිද? අපි හිතමු ඔයාලා ගෙදරට පාන් ගෙඩි දෙකක් ගේනවා. හරිද? හැබැයි ඔයාලා එදා රැට කන්නේ මෙන්න මේකෙන් එක පාන් ගෙඩියක් කනවා. ඊට පස්සේ අනිත් පාන් ගෙඩින් හරියටම භාගයක් කනවා කියලා අපි ගමු. එතකොට ඔයාලට මේක ලියන්න පුළුවන් කොහොමද? මේ පාන් ගෙඩියම කෑවා. මේකෙන් මොකද්ද කරේ? මේ පාන් ගෙඩියෙන් නම් කෑවේ කොච්චරද? දෙකට කපලා එක කොටසයි. හරිනේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් මොකද්ද? මේ දෙක එකතු කරලා ලියන්න පුළුවන්. දැන් එක ධන එහෙම කියලා ලියන්න අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? ඔයා පාන් එකකුත් කාලා තව භාගිකුත් කාලා. හරිනේ? එහෙනම් මෙන්න මේ වගේ එකකට මොකද්ද? මිශ්‍රයි. හරිද? මිශ්‍රයි කියලා කියන්නේ ඔයා මේ ලියන සංඛ්‍යාව මොකද්ද? පූර්ණ සංඛ්‍යා කෑල්ලකුත් තියෙනවා. ආයේ භාග සංඛ්‍යා කෑල්ලකුත් තියෙනවා. අනේ ඒ වගේ ඒවාට අපි කියනවා මිශ්‍ර භාග කියලා. හරිද? මෙන්න මේ වගේ එකක් තමයි මිශ්‍ර භාග කියලා කියන්නේ. අපි තව ටිකක් ලියමු. අපිට ලියන්න පුළුවන් ඔයාලා ගෙදරට පීස දෙකකුත් ගෙනාවා. හරිද? තාම මොකද්දනේ? තව භාගිකුත් ගෙනල්ලා. හරිද? ඊට පස්සේ අපිට මෙන්න තව ලියන්න පුළුවන් 4යි 3න් 2යි. ඔන්න ඔය වගේ ඒවට තමයි අපි කියන්නේ මොකද්ද? මිශ්‍ර භාග. ඔයාලා ලේසියෙන් කොහොමද මිශ්‍ර භාගය හඳුනගන්නේ? භාග කොටසකුත් තියෙනවා. තව පූර්ණ සංඛ්‍යාවකුත් තියෙනවා. දැන් අපි බලමු මිශ්‍ර භාගයක් කොහොමද විෂම භාගයක් විදිහට ලියන්නේ කියලා. හරිද? මෙන්න මේ උදාහරණ ගන්න. මෙතන අපි ගත්තේ මේ සම්පූර්ණ පාන් කොටසයි තව භාගයයි. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් නේද? භාගය එව්ව 3ක් කියලා. එහෙනම් විෂම භාග වලින් ලියද්දි අපිට මේක ලියන්න බැයිද? භාගය එව්ව 3ක්. හරිද? ඒ කියන්නේ කොච්චරක්ද? 2න් 3ක්. අපි බලමු එහෙනම් අනිවාර්යයෙන්ම මම මේ ගත්තේ එක හමාරනේ. එහෙනම් අනිවාර්යෙන් මේක සමාන වෙන්න ඕනේ මොකේදද? මෙන්න මේකට. හරිද? එහෙනම් මෙන්න මෙහෙමයි ලේසියෙන් ගන්නෙ. ඉස්සලාම මෙයාව ගන්න. එයාව මෙන්න මේ
පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරන්න. හරිද? එතන මොකක්ද එන්නේ? දෙවරක් එක දෙකයි. ඒකට මෙන්න මෙයාව එකතු කරන්න. හරිද? මොකක්ද උනේ? මෙන්න මේ සංඛ්‍යා දෙක ගුණ කළා. ඒ හම්බෙච්ච එකට මෙයාව එකතු කළා. හරිනේ? එහෙනම් කොහොමද එන්නේ? යට. එතකොට මේ භාග සංඛ්‍යාව විදිහට එන්නේ. ඒකේ එන හරයට ලියන්නේ මෙන්න මේ භාග සංඛ්‍යාවේ හරයම තමයි. එහෙනම් ලියන්න පුළුවන් මොකද්ද? දෙවරක් එක දෙකයි, දෙක එකයි, තුනයි. ලේසියිනේ. මේක ගන්න. යටට එන්නේ දෙක, දෙවරක් දෙක හතරයි, හතර එකයි, පහයි. ඊළඟ එක ගන්න. යටට එන්නේ 3 4ක් 3 12යි 12යි 2යි 14යි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ලේසියෙන්ම මෙන්න මේ මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා මොකද්ද? මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරන්න. දැන් අපි ඊළඟට බලමු කොහොමද ඔයාලට විෂම භාගයක් ආවොත් මිශ්‍ර භාගයක් කරන්න කියලා. හරිද? මෙන්න මෙහෙමයි. අපි ගමු විෂම භාගයක්. හරි. අපි ගමු කීයද? 3න් 7. මෙන්න මෙහෙමයි විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරන්නේ. දැන් මේ තියෙන්නේ 3න් 7 කියලා අපි කිව්වට ඇත්තට මේ තියෙන 7 බෙදීම 3 නේද? එහෙනම් අපි මේක දීර්ඝ බෙදීමක් විදිහට බෙදමු. හරිද? එතකොට කොහොමද එන්නේ? 4 3 ඒවා 2යි. දෙවරක් 3 6යි. ඊටු කීයද? 1යි. එහෙනම් ඔයාලට මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? ඊළඟට කොහොමද එන්නේ? 3යි. 3 ඒවා කීයක් ගියාද? 3 වරක් 2 තමයි 6. එයා 7 වෙන්න තව කීයක් ඕනද එයාට? 1යි. එහෙනම් බලන්න අපිට මේ 3න් 7 කියන කෙනා ලියන්න පුළුවන් 2යි 3න් 1යි. හරි. අපි දැන් යමු මේ තියෙන මිශ්‍ර භාගයක් මේ තියෙන විෂම භාගයක්. මේ මිශ්‍ර භාගය කොහොමද විෂම භාග කරන්න කියලා. 3 වරක් 2 6යි 6 1යි 7යි. එහෙනම් අපිට මේක 3 බෙදීම 7 විදිහෙන් ලියන්න පුළුවන්. මෙන්න මේ පැත්තේ ඉඳන්. ඊළඟට මෙයාව අපි කොහොමද මේ මිශ්‍ර භාගයක් කරන්නේ? බෙදලා. හරිනේ? හරිම ලේසි. එතකොට මෙන්න මේ විදිහට තමයි විෂම භාග අපි මිශ්‍ර භාගයක් කරන්නේ. හරි. ඔන්න ඉතින් මේ වෙනකොට අපි ඉගෙන ගත්ත මොකද්ද? නියම භාගයක් කියන්නේ මොකද්ද? ඒකක භාගයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ තුල්‍ය භාගයක් කියන්නේ මොකද්ද? ඊළඟට අපි ඉගෙන ගත්තා විෂම භාගයක් කියන්නේ මොකද්ද? මිශ්‍ර භාගයක් කියන්නේ මොකද්ද? ඊළඟට මිශ්‍ර භාගයක් කොහොමද විෂම භාගයක් කරන්නේ? ඊට පස්සේ විෂම භාගයක් කොහොමද මිශ්‍ර භාගයක් කරන්න කියලා. හරි ළමයි. ඊළඟට අපි බලමු සාමාන්‍ය විදිහටම. දැන් අපි දන්නවානේ අපිට පුළුවන් පූර්ණ සංඛ්‍යාවක් ගත්තොත් එහෙම 5 එකතු කිරීම 5 10යි කියලා එකතු කරන්න. ඒ වගේම තමයි මෙන්න මේ භාග සංඛ්‍යාත් අපිට එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න වගේම බෙදන්න පුළුවන්. තේරුණානේ? හරි. එහෙනම් අපි ඉස්සලාම බලමු භාග සංඛ්‍යා එකතු කිරීම.